සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බෙකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදි සොයාගෙන තිබෙනවා. ඒ ඌරුබොක්ක මාතර මාර්ගයේ දම්පහළ පොල්වත්ත ප්‍රදේශයේදී පොලිසියෙන් ලද තොරතුරක් මත ඌරුබොක්ක පොලිසිය විසින් මෙම යතුරුපැදි සොයාගෙන තිබෙනවා. මිද්දිනේ පොලිස් වසමේ උල්හිටියා ප්‍රදේශයේ නිවසකට පැමිණි නාදුන්න පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඊයේ පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබුණා. ඉන් තුවාල ලැබූ බෙකෝ සමන් නැමැත්තාගේ මව මිද්දිනිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. වෙඩි තැබීමට පිස්තෝල වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවට සැක කරන අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.